මිනිසා භාෂාවක් තනා ගැනීමෙන් අනතුරුව සිය අවධානය යොමු කළේ ලේඛනයේ යෙදිය හැකි නිසි මාධ්‍යයක් තනා ගැනීම කෙරෙහිය. ඒ අනුව ක්‍රිස්තුපූර්ව 105 දී චීන ජාතික ට්සායි-ලුන් විසින් ලොව මුල්ම කඩදාසිය නිර්මාණය කරන ලදී. මල්බෙරි ශාකයේ යටිපොත්ත උණ පඳුරු කෙඳි සමග වතුර යොදා මිශ්‍ර කොට රෙදි කැබැල්ලක අතුරා පසුව එය වියලීමෙන් මෙම මුල්ම කඩදාසිය නිර්මාණය කරන්නට ඇත. අනතුරුව මිනිසාට අවශ්‍ය වූයේ ලේඛනයක් නිසි ලෙස මුද්‍රණය කළ හැකි ක්‍රමවේදයක් නිර්මාණය කර ගැනීමයි. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1450 දී ජර්මන් ජාතික ජොහන්නෙස් ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කරන්නට සමර්ථ විය. එම මුද්‍රණ යන්ත්‍රය හරහා මුල්වරට මුද්‍රිත කෘතිය බවට පත් වූයේ බයිබලයයි. ඒ අනුව ක්‍රමයෙන් ලෝකයේ සෙසු රටවල් තුලද මෙම මුද්‍රණ තාක්ෂණය ව්‍යාප්ත වන්නට විය. ඒ අනුව ආසන්න වශයෙන් ක්‍රිස්තු වර්ෂ 1464 දී රෝමය, ක්‍රිස්තු වර්ෂ 1469 දී වැනීසියාව, ක්‍රිස්තු වර්ෂ 1470 දී ප්‍රංශයත්, ක්‍රිස්තු වර්ෂ 1471 වර්ෂයේදී නෙදර්ලන්තයේත්, ක්‍රිස්තු වර්ෂ 1472 වන විට ස්විට්සර්ලන්තයේත්, ක්‍රිස්තු වර්ෂ 1476 වන විට එංගලන්තය දක්වාත් ක්‍රමයෙන් ලෝකය පුරා මෙම මුද්‍රණ තාක්ෂණය ව්‍යාප්ත වන්නට විය.